Hello guys, welcome back my YouTube channel. ඉතින් අදත් වෙනදා වගේම වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. දිගටම වීඩියෝ බලන්න bell icon එකත් click කරන්න. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ආස වෙයි කියලා. Ini am bila ganna, am kuku bila ganna. කොහොමද යාළුවනේ හැමෝම හොඳින් නේද? ඉතින් මට ඕන පොඩි අකරතැබ්බයක් තමයි මේ කියන්න යන්නේ. මම තේක බීලා පස්සේ ඉතින් කරේ චේන් එක නැහැ කියලා මට දැනුණා. ඊට පස්සේ බලද්දී චේන් එක කොක්කෙන් ගැලවිලා පෙන්ඩන්ට් එක වෙන තැනක වැටිලා තිබුණා, චේන් එක වෙන තැනක වැටිලා තිබුණා. ඉතින් ගෙදර නිසා ඒක හොයාගත්තා. වෙන තැනක එහෙම වැටිලා තිබුණා නම් හොයාගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් මම කියන්නේ චේන් එකක් කරේ දාගෙන ඉන්නවා නම් චූටි නූල් කැල්ලක් හරි බැඳගෙන තියාගන්න. දවස් ටිකේම මම නම් ඇවිදින එකම තමයි කරන්නේ. මොකද මම ඉන්නේ මහගෙදරනේ. දැන් අපේ ගෙදර හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් හැමදාම උදේට යනවා, හවසට ගෙදර එනවා, බබත් අරගෙන තමයි යන්නේ. ඒ නිසා හරිම මහන්සි මේ දවස් ටිකේ. ඔයාලත් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම මොකද කරන්නේ කියලා. ඉතින් දැන් මම බබාගේ බෑග් එක හදන ගමන් තමයි ඉන්නේ. එයාට ඩයිපර්, ඇඳුම්, කෑම බීම හැමදේම අරගෙන යන්න ඕනේනේ. ඒ නිසා කලින් දවසේ බෑග් එක අස් කරලා ආයෙ අලුතෙන් බෑග් එක මම ඇඳුම්, නැපි, ඩයිපර්, කෑම බීම දාලා බෑග් එකම හදා ගන්නවා. මම හිතාගෙන ඉන්නවා අපේ ගෙදර හැදෙන විදිහයි හදලා ඉවරුණාට පස්සේ තියෙන්නේ කොහොමද කියලායි වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. අද තවත් විශේෂ දවසක්. මොකද අලුතෙන් හැදෙන ගෙදර නැකත් වලට උළුවහු තියෙන දවස තමයි අද. ඒකයි මම මේ උදේම යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් අලුතෙන් ගෙදරක් හදද්දී නැකත් වලට තමයි හැමදේම කරන්නේ. තව දෙයක් තමයි මම මේ බෑග් එක ගැනත් ඔයාලත් එක්ක කතා කරොත් හොඳයි කියලා හිතුණා. මම මේ බෑග් එක ඕඩර් කරගත්තේ දරාස් එකෙන්. ඒක මට ගොඩාක් වටිනවා. මොකද මේ ගොඩක් බබාලගේ බෑග් තියෙනවනේ ඔන්ලයින් එහෙම ගෙන්න ගන්න. ඒ වුණාට මේක වෙනමම විදිහ බෑග් එකක්. හයියයි. ඒක අතේලගෙන යන්නත් පුළුවන්, පිටේ දාගෙන යන්නත් පුළුවන්.
ඇතුලේ වෙන වෙනම පොකට්ස් තියෙනවා බබාගේ අයිටම් ටික දාගන්න. එතකොට එළියෙන් පොකට් එකක් තියෙනවා බබාගේ කිරි බෝතල් වතුර බෝතල් එහෙම දාන්න. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් මට නම්. මොකද මම හස්බන්ඩ්ගේ ගෙදර යනවා, ආයෙ ගෙදර එනවා, ඇවිදිනවා. ඒ නිසා ගොඩක් වටිනවා මට නම් ඒක. අනික ඇතුළට බඩුත් ගොඩක් දාන්න පුළුවන්. ෂිපර් එකත් හයියයි. මුලින්ම කිව්වනේ බබාට යූස් කරපු ඩයිපර්ස් ගැන ඔයාලත් එක්ක කතා කරනවා කියලා. මම බබාට මාස 2.5 ඉඳලා තමයි ඩයිපර්ස් යූස් කරන්න පටන් ගත්තේ. ඉස්සරෝම වෙලෝනා බ්‍රෑන්ඩ් එක තමයි මම ගත්තේ. ඒක ගොඩක් බබාට සනීපයිනේ. හැබැයි ඒකේ ප්‍රයිස් එක ටිකක් වැඩි. බබාට දිගටම ඩයිපර්ස් යූස් කරන්න වෙන හින්දා මම හිතුවා වෙන බ්‍රෑන්ඩ් එකකට මාරු වෙන්න ඕනි කියලා. ඊට පස්සේ මම ඔන්ලයින් ගෙන්න ගත්ත ප්‍රිටි බේබි ඩයපර් එක ගෙන්න ගත්තා මං. ඒකට බබාට රෑෂ් එකක් ආව නිසා මම ඒක නතර කරා. ඊට පස්සේ මම මාරු වුණා මාවල් එකට. මාවල් එක තමයි මම දැන් දිගටම යූස් කරන්නේ. ඒක ගොඩක් හොඳයි බබාට. බබාගේ ඇඟටත් ඒක හරිම සනීපයි. ඒ නිසා මම දිගටම යූස් කරන්නේ දැන් මාවල් එක. ඒක 16 පැක් එක 1200ක් වෙනවා. මම මේ මගේ අත්දැකීම තමයි කියන්නේ. ඒ නිසා ඔයාලා try කරලා බලන්න මාවල් බ්‍රෑන්ඩ් එක. ඒකම රෙකමන්ඩ් කරනවා ගොඩක් හොඳයි කියලා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක අද දිගටම එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි.